අද බලමුද පිස්සු හැදෙන වැඩ කෑලි තියෙන ඇප්ස් 5ක් ගැන. අපි හිතන්නේවත් නැති දේවල් කරන්න පුළුවන් ඇප්ස් අපිට දැන් මේ අතේ තියෙන ෆෝන් එකෙන් අරන් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අද අලුත් වීඩියෝ එකකින් අපි බලමු මොනවාද මේ ඇප්ස් කියලා. අපේ channel එක subscribe කරගෙනම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මේ ඇප් එකේ තියෙන කැම් එකෙන් ඔයා ඕනම ප්‍රොඩක්ට් එකක බාකෝඩ් එක ස්කෑන් කරාම ඔයාලට දැනගන්න පුළුවන් ඒ ප්‍රොඩක්ට් එක සෞඛ්‍යයට හිතකරද නැද්ද කියලා. ඒ වගේම ඒ කැම් එකේ සීනි තත්ත්වය, ලුණු, මේදේ වගේ ගොඩක් දේවල් ගැන දැනගන්න පුළුවන්. ඉතින් ඊළඟ පාර ජංක් ෆුඩ් එකක් කන්න කලින් මේ ඇප් එකෙන් අහන්න ඒක හොඳද නැද්ද කියලා. ඉස්සර කාලේ පාවිච්චි කරපු walkie talkies මතකද? මේ ඇප් එක ගත්තාම ඔයාලට පුළුවන් walkie talkie එකක අත්දැකීම වගේ ෆෝන් එකෙන්ම ගන්න. කරන්න තියෙන්නේ මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන කැමති අයත් එක්ක කතා කරන්න. ෆන්ම දේ තමයි ඔයාලට පුළුවන් මේකේ voice change කරලා message යවන්න. ඒ වගේම sound effect තියෙන emojis මේ ඇප් එකේ තියෙනවා. ඔයාලා කැමති නම් මේක normal messaging වලට WhatsApp වගේ පාවිච්චි කරන්නත් පුළුවන්. මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඇප් එකේ තියෙන මෙන්න මේ සිංගල් ටච් එකේ තියෙන ඕනම ෆීචර් එකක් ක්ලික් කරන්න. අපි try කරමු scroll to top කියන ෆීචර් එක. ඊට පස්සේ මෙන්න මෙහෙම ස්ක්‍රෝල් කර ඉඳලා ඔයාලට ආපහු මුලට යන්න උනනහම මෙහෙම නොච් එක ක්ලික් කරාම ඇති. ඒ වගේම මේකේ ඩබල් ටච්, ලොං ටච් වගේ ෆීචර්ස් උත් ඔයාලට try කරන්න පුළුවන්. මේකේ තියෙන එක ඇප් එකක් නෙමෙයි බන්ඩල් එක. මේකේ තියෙන ඇප්ස් වලින් අපේ ෆෝන් එකේ තියෙන පාවිච්චි කරන්න කම්මැලි ඇප්ස් වෙන ඉන්ටරෙස්ටිං ඇප්ස් විදිහට අපිට දෙනවා. එක්සැම්පල් එකක් විදිහට අපි බලමු කැල්කියුලේටර් ඇප් එක. පළන එක දැක්කහමත් අපිට කම්මැලිනේ. ඒ වුණාට මේ ඇප් එකේ සවුන්ඩ් ඉෆෙක්ට් එක, කලර්ස් එක, ලස්සන ෆොන්ට් එක අමුතුම වයිබ් එකක් දෙන්නේ. ඒ වගේම වෙදර්, ටයිමර් වගේ ඇප්ස් උත් අපිට මේ වගේ ෆන් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ ෆ්‍රී තියෙන version එක අපි use කරලා බලමු. මෙතන තියෙන මේ open YouTube කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ YouTube වීඩියෝ එකක් බලද්දී ad එකක් ආවහම මේ app එකෙන් ඔටෝම ad එක skip කරලා දෙනවා. ඉතින් මම මේ කියපු app පහෙන් ඔයාලා download කරලා බලන්න ආස app එක මොකක්ද? අනිවාර්යෙන් පහලින් comment එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ videos දිගටම බලන්න tech girl මාත් එක්ක follow up එකේ නමතක් කරන්නත් එපා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.